ට්‍රේඩර්ස් අද 2026 අගෝස්තු මාසේ 24 වෙනි සඳුදා අලුත් සතියක් සතියේ පළවෙනි දවස සඳුදා. ඉතින් ගෝල්ඩ් අපි බලාපොරොත්තු වෙන විදිහටම ඔන්න අදත් අප් වෙන්න පටන් ගත්තා. ඩිස්කෝඩ් කමියුනිටි එකේ අපි දෙපාරක් ගෝල්ඩ් බයි කරා. බයි එන්ට්‍රීස් දෙකක් එක්සිකියුට් කරා. ඊයේ වීකෙන්ඩ් වෙබිනාර් එකේදී අපි ටිකක් වැඩිදුර කතා කරා ගෝල්ඩ් වලට මේ බොන්ඩ් බයි බැක්ස් නිසා මොන වගේ ඩිමාන්ඩ් එකක්ද එන්න පුළුවන්. ඒ ඩිමාන්ඩ් එක කොච්චරක් දුරට යයිද කියලා. ඊට අමතරව මම ඔයගලන්ට YouTube වීඩියෝ එකකුත් අප්ලෝඩ් කරා. බොන්ඩ් බයිබැක් සහ ගෝල්ඩ් ප්‍රයිස් එක මොන විදියටද ඉස්සරහට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. දැන් මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට පැහැදිලි කරන්න යන්නේ මේක ඇත්තටම ඇනලිසිස් එකක් බිට්කොයින් ගැන. ගොඩක් අය බලාපොරොත්තු වෙනවා මේ බොන්ඩ් බයිබැක්ස් එහෙම නැත්නම් මේ US ඩොලර් වීක්නස් එක බිට්කොයින් වලට කොහොම බලපායිද. අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ඒ ගැන. කොහොමද බිට්කොයින් ඉස්සරහට පර්ෆෝම් කරන්න යන්නේ මේ බොන්ඩ් බයිබැක්ස් නිසා. මේ එන බොන්ඩ් බයිබැක්ස් ප්‍රෙෂර් එකෙන්, මේ එන ඩොලර් ප්‍රෙෂර් එකෙන් මොන විදියට බිට්කොයින් පර්ෆෝම් කරයිද, කොච්චරක් දුරට අපිට බිට්කොයින් අප් ට්‍රෙන්ඩ් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද. සමහර අය කියනවා බිට්කොයින් ආපහු 1,80,000ටම එයි කියලා. ඒ හෙඩ්ලයින් එකත් මම ඔයගලන්ට පෙන්නන්නම්. එහෙනම් කතා කරමු අපි මොකක්ද බිට්කොයින් වලට බොන්ඩ් බයිබැක්ස් වලින් ඉස්සරහට වෙන්න පුළුවන්. මතක් කරනවා ට්‍රේඩ් රූම් ලයිව් Patreon page එක ඔයගලන්ට follow කරන්න පුළුවන්. වීඩියෝ description එකේ තියෙනවා link එක. ඉතින් මේකේ මම YouTube එකට upload කරන්නේ නැති analysis ඔයගලන්ට share කරනවා. ඕනම කෙනෙක්ට free බලන්න පුළුවන්. paid ඒවත් මම share කරනවා. ඒක Discord community එකේ ඉන්න කෙනෙක් නම් ඔයගොල්ලෝ Patreon membership එකක් අරන් තියෙන කෙනෙක් නම් ඔයගලන්ට බලන්න පුළුවන්. ඊට අමතරව මාකට් ෆන්ඩමෙන්ටල්ස් වලට ඉන්ට්‍රස්ට් නම් ඩිස්කෝඩ් ගෲප් එකට ජොයින් වෙන්න පුළුවන් සබ්ස්ක්‍රිප්ෂන් එකක් කරා. ඉතින් ඒකත් මම ඔයගලන්ට මතක් කරනවා. ඩිස්කෝඩ් කමියුනිටි එකේ තමයි අපි ලයිව් නිවුස් ඉවෙන්ට්ස් වලට ට්‍රේඩ් කරන්නේ. ඒ වගේම මාකට් ෆන්ඩමෙන්ටල්ස්, සෙන්ටිමන්ට් ඇනලිසිස් මේ වගේ දේවල් අපි සම්පූර්ණයෙන්ම ෆෝකස් කරන්නේ ඩිස්කෝඩ් කමියුනිටි එකේ. දැන් බිට්කොයින් කවුද මේ බිට්කොයින් ඩොලර් 1,80,000ට ආපහු එනවා කියලා කියන්නේ. අපි යමු මෙන්න මේ ආටිකල් එකට. රයිට් මේක නෙමෙයි. රයිට් කොයින් ඩෙස්ක් එකේ එන ආටිකල් එකක්. මේක දවස් 3කට කලින් තමයි පබ්ලිෂ් වෙන්නේ. Treasury buybacks could set up Bitcoin's next move toward $180,000 says strategist. 1,80,000ටම එයිද? එතන මට පොඩි සැකයක් තියෙනවා. එච්චර වොලියුම් එකක් එයිද කියලා. හැබැයි අපි data by data කතා කරමු. එතකොට ඔයගලන්ට පැහැදිලි වෙයි මොන විදිහටද Bitcoin ඉස්සරහට perform කරන්න යන්නේ කියලා. Long time bond market investor Mark Connors see routine government bond buybacks improving liquidity and bringing Bitcoin's next rally closer. දැන් මම වෙනම වීඩියෝ එකක් ඔයගලන්ට අරගෙන ආවා මේ ගවර්න්මන්ට් බොන්ඩ් බයිබැක්ස් ගැන. US Treasury එකෙන් තමයි මේක පටන් ගත්තේ. මෙතනදී US ඩොලර් සෑහෙන වීක් වුණා. ඔයගොල්ලෝ දකින්න ඇති gold up වුණා, euro USD up වුණා, GBP USD up වුණා, ඩොලර් ඉන්ඩෙක්ස් එක කඩාගෙන වැටුණා. ඉතින් සෑහෙන වෙනස්කම් ටිකක් මාකට් එකේ සිද්ධ වුණා මේ බොන්ඩ් බයිබැක්ස් නිසා. ඊළඟ අපි FX Street headline එකටත් යමු. Bitcoin price forecast BTC stalls as profit taking starts. Bitcoin stalls near 77,000 on Monday after surging over 23% last week, marking its strongest weekly gain since mid-March 2023. तो 2003 මාර්තු මාසෙන් වගේ පස්සේ ආපු biggestම gain එකක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ 23% up එකක්. US listed spot ETFs recorded 1.92 billion in weekly inflows, their highest weekly inflow so far this year and the largest since October 2025. On-chain data shows traders may have started taking profits as BTC nears the 80,000 mark. Then on-chain analysis ගැන ඔයගොල්ලෝ දන්නවා ඇති. ක්‍රිප්ටෝ ෆලෝ කරනවා නම් on-chain analysis වලින් සෑහෙන දුරට ක්‍රිප්ටෝ ඩීප් ඇනලිසිස් වලට යන්න පුළුවන්. මම එච්චර දුර යන්නේ නැහැ. මම ඔයගලන්ට මේකෙදි කතා කරන්නේ ඩොලර් වලට මොකද වෙන්නේ, ඩොලර් වලට මෙහෙම වෙනකොට බිට්කොයින් වලට මෙහෙම වෙනවා කියන එක තමයි මේකෙදි මම ඔයගලන්ට පැහැදිලි කරන්නේ. දැන් profit taking කියන එක
තාවකාලික දෙයක් වෙයි කියලා තමයි මට හිතෙන්නේ. මොකද අපි මෙතන බැලුවොත් කොයින් ග්ලාස් එකේ බිට්කොයින් වලට පැය 24ක් වගේ ඇතුළත 120ක වගේ ෆියුචර්ස් වොලියුම් එකක් ඇවිල්ලා තියෙනවා. 20% වලින් ෆියුචර්ස් වොලියුම් එක අප් වෙලා තියෙනවා. ඊළඟට ස්පොට් වොලියුම් එක 4.78 බිලියන් 24% වගේ වොලියුම් එකක් බිට්කොයින් වලට ඇවිල්ලා තියෙනවා. මේ හැම මූවමන්ට් එකක් පිටිපස්සේ මෙච්චර බිට්කොයින් වලට එකපාර මෙහෙම ඇග්‍රෙසිව් ඩිමාන්ඩ් එකක් ආවේ මේ US ගවර්න්මන්ට් බොන්ඩ් බයිබැක්ස් නිසා. ඊට පස්සේ මෙතන බැලුවොත් එහෙම bitcoinity.org මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් එක්ස්චේන්ජස් වලින් ගත්තොත් එම කොයින් බේස් එකේ කොච්චරක් දුරට වොලියුම් එකක් ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් අගෝස්තු මාසේ 21 වෙද්දි කොයින් බේස් එකේ තමයි වැඩිම වොලියුම් එකක් පම්ප් වෙලා තියෙන්නේ BTC වලට. එක්ස්චේන්ජස් වලින් ගත්තොත් ට්‍රේඩින් වොලියුම් එක. ඇත්තටම මේක කොච්චරක් දුර ඩ්‍රයිව් වෙන වොලියුම් එකක් වෙයිද? මේක නිකන් తాවකාලික දෙයක් වෙයිද? අපි දේවල් දෙකක් ෆෝකස් කරන්න ඕන. එකක් තමයි බිට්කොයින් ඉන්ෆ්ලේෂන් එකත් එක්ක පොඩ්ඩක් ඉන්වර්ස් කොලරේෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙනකොට බිට්කොයින් කඩාගෙන වැටෙන්න බලනවා. හැබැයි ඒකම අපිට බිට්කොයින් වල වැලියු එක තීරණය කරන්න ගන්න බෑ. මොකද ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙනවා කියලා හිතන්නකෝ. ඉන්ෆ්ලේෂන් එක වැඩි වීමත් එක්ක ඉකොනොමීස් වල තියෙන අන්සර්ටනිටි එකත් වැඩි වුණොත් බිට්කොයින් වලට සේෆ් හෙවන් ඩිමාන්ඩ් එකක් එනවා. හිතන්න ලෝකයේ උද්දාමනය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. ඉකොනොමීස් වල තියෙන එම්ප්ලොයිමන්ට් එක එන්න කඩාගෙන වැටෙනවා. මිනිසුන්ට ජොබ්ස් නැති වෙනවා. නමුත් උද්දාමනය වැඩි වෙනවා. සෙන්ට්‍රල් බැංක් ඉන්ට්‍රස්ට් රේට්ස් හයික් කරනවා. ඒ රේට් හයික්ස් වලට සාපේක්ෂව මිනිසුන්ට රස්සාවල් නැති වෙනවා. ස්ටැග්ෆ්ලේෂන් එන්න ගන්නවා. ඊට පස්සේ රෙසෙෂන් එකකට වුණත් මග පෑදෙන්න පුළුවන් මේ විදිහට දිගටම ඉකොනොමීස් ඉන්ට්‍රස්ට් රේට් හයික්ස් වලින් ප්‍රෙෂර් වුණොත් සහ ඉන්ෆ්ලේෂන් එකෙන් ප්‍රෙෂර් වුණොත්. තාමත් අපිට මිඩල් ඊස්ට් ටෙන්ෂන් එක ඉවර වෙලා නැහැ. දෙපැත්ත කඹ ඇද ඇද ඉන්නවා. ඉතින් ඒ නිසා අපිට එච්චර ස්ටේබල් ඉකොනොමීස් ඉදිරි මාස කීපය ඇතුළත බලා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ මේ මිඩල් ඊස්ට් කොන්ෆ්ලික්ට් එකත් එක්ක. හැබැයි අමතක කරන්න එපා මිඩල් ඊස්ට් කොන්ෆ්ලික්ට් එකෙන් ලොකු ඩිමාන්ඩ් එකක් බිට්කොයින් වලට ආවේ නැහැ. මිඩල් ඊස්ට් කොන්ෆ්ලික්ට් එකෙන් ගෝල්ඩ් ඩ්‍රොප් වුණා, බිට්කොයින් උත් ඩ්‍රොප් වුණා. ඇයි? ෆෙඩරල් රිසර්ව් එක ඉන්ට්‍රස්ට් රේට් හයික්ස් මාකට් එකට ප්‍රෙඩික්ට් කරන්න ඉඩ දුන්නා. අපි නිකන් රේට් හයික් කරනවා, ඉන්ෆ්ලේෂන් එක අපි කන්ට්‍රෝල් කරනවා වගේ තැනකට කෙවින් වෝෂ් ආව. හැබැයි ඒක බොහොම ටික කාලයයි කෙවින් වෝෂ්ට මේන්ටේන් කරගන්න පුළුවන් වුණේ. US ඉන්ෆ්ලේෂන් ඩේටා අඩු වුණා. ඊටත් වඩා ලේබර් මාකට් එක හරි ඉක්මනට කඩාගෙන වැටෙන්න පටන් ගත්තා. දැන් ඒ අතරතුර තමයි මේ ගවර්න්මන්ට් බොන්ඩ් බයිබැක්ස් එන්නේ ට්‍රෙෂරි එකෙන් පටන් ගත්ත ප්‍රෝග්‍රෑම් එක. මේකෙන් තවත් අපිට ඩොලර් වීක්නස් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒකයි මම ඔයගලන්ට කිව්වේ ගෝල්ඩ් බයි සයිඩ් ඉන්න සහ බිට්කොයිනුත් අපිට බයි සයිඩ් ඉන්න පුළුවන්. මොකද ඩොලර් වීක්නස් එක නිසා. මම බලාපොරොත්තු වෙන මගේ බිට්කොයින් ෆස්ට් ටාගට් එක වෙන්නේ 80,000 ලෙවල් එක. හැබැයි 80,000 වලින්ම බිට්කොයින් නවතියි කියලා මම හිතන්නේ නැහැ. මම හිතනවා 85,000 90,000 වගේ ලෙවල්ස් වලට බිට්කොයින් ආපහු ඩිමාන්ඩ් වෙයි කියලා මේ බොන්ඩ් බයිබැක්ස් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. මොකද ඕනම කෙනෙක් දන්නවා ඩොලර් කඩාගෙන වැටෙනවා කියන ඩොලර් වීක් වෙනවා කියලා කියන්නේ අනිත් පැත්තෙන් ගෝල්ඩුයි බිට්කොයිනුයි පම්ප් වෙන්න පටන් ගන්නවා. ලොකු වොලියුම් එකක් ඉන්ජෙක්ට් වෙනවා බිට්කොයින් වලට සහ ගෝල්ඩ් වලට. දැන් ඔයගොල්ලන්ට අද බලා ගන්න පුළුවන්. ගෝල්ඩ් ප්‍රයිස් එක මේ වෙද්දි 4644යි. ඉතින් අපි පළවෙනි ටේක් ප්‍රොෆිට් එක ගත්තා උදේ 4645. අපේ තව සෙකන්ඩ් ට්‍රේඩ් එකක් තියෙනවා ටේක් ප්‍රොෆිට් එක. ඒක 4660 වගේ තමයි මම ටේක් ප්‍රොෆිට් තියාගෙන ඉන්නේ. ගොඩක් දුරට ගෝල්ඩ් අපිට මේ සතියේදී 4680 හෝ 4700 වගේ ලෙවල්ස් වලට යන්න පුළුවන් මේ ඇග්‍රෙසිව් බොන්ඩ් බයිබැක්ස් සෙන්ටිමන්ට් එක මාකට් එකට ප්‍රයිස් වෙන්න ගත්තොත්. ඊට අමතරව ජැක්සන් හෝල් ඉවෙන්ට් එක තියෙනවා. දවස් 3ක් විතර ජැක්සන් හෝල් ඉවෙන්ට් එක තියෙනවා. ඒකෙදී සම්පූර්ණයෙන්ම සෙන්ට්‍රල් බැංක්ස් තමන්ගේ ඉන්ෆ්ලේෂන් අවුට්ලුක්ස් ගැන කතා කරනවා. මේ පාර ගොඩක්ම යන්නේ ෆයිනෑන්ෂල් ඉනෝවේෂන් පැත්තට. පේමන්ට් ගේට්ස් වේ පේමන්ට් ගේට්වේස් ඒ වගේ පැත්ත ගැන වැඩිපුර කතා කරයි ජැක්සන් හෝල් ඉවෙන්ට් එකේදී. කොහොම වුණත් බිට්කොයින් මම ඔයගලන්ට මතක් කරොත් ඔව් අපිට බිට්කොයින් වල රිකවරි එකක් බලා ගන්න පුළුවන්. මම දකින විදිහට මම කලින් කිව්වා වගේ අපිට 80,000 ලෙවල් එක මේ තියෙන වික් එක බ්‍රේක් කරලා මෙතන 79,000 ඔයගලන්ට පේනවා. එතකොට මේ 79,000 බ්‍රේක් කරලා
ආපහු බිට්කොයින් ප්‍රයිස් එක $80,000 වලට එයි. හැබැයි එතනින් නවතින එකකුත් නැහැ. $80,000 වලින් next level එකට 85,000 වගේ level එකට බිට්කොයින් ප්‍රයිස් එක push වෙයි. මොකද මම හිතනවා Fed එකත් මේ අවුරුද්දේ අලුත් interest rate hike එකක් අරගෙන එන එකක් නැහැ. labor data down නිසා Fed එකත් ටික කාලයකට ওই විදිහට interest rate hold කරගෙන ඉඳි. ඒගොල්ලොත් rate hike cycle එක පැත්තෙන් ඇත්තටම හිර වෙලා ඉන්නේ. ඉදිරියේ එන අපිට ඉන්ෆ්ලේෂන් ඩේටා බලන්න පුළුවන්. PCE ඩේටා මේ සතියේ රිලීස් වෙනවා. live news event අපි ඉවෙන්ට් එකක් දානවා PCE වලට Discord community එකේ. ඊට අමතරව අපිට සැප්තැම්බර් මාසයේ NFP ඩේටාත් රිලීස් වෙනවා. NFP numbers තවත් අඩු වුණොත් ඒක ගෝල්ඩ් වලට සෑහෙන පොසිටිව් වෙනවා. ගෝල්ඩ් සෑහෙන ඩිමාන්ඩ් වෙයි, බිට්කොයින් සෑහෙන ඩිමාන්ඩ් වෙයි. ඩොලර් ඉන්ඩෙක්ස් එක තවත් කඩාගෙන වැටේ. මොකද US economy එක ගැන තියෙන ට්‍රස්ට් එක මේ විදිහට ලේබර් ඩේටා කොලැප්ස් වුණොත් ක්‍රමක්‍රමයෙන් නැති වෙලා යන්න පුළුවන්. එහෙම වුණොත් ඩොලර් වීක්නස් එක කන්ටිනියු වෙනවා සහ සේෆ් හෙවන් ඇසෙට්ස් ආපහු ඩිමාන්ඩ් වෙන්න පටන් ගන්නවා. එහෙනම් ට්‍රේඩර්ස් මේක තමයි බිට්කොයින් ගැන මට ඔයාලට දෙන්න තියෙන ෆෝකාස්ට් එක. අපි හැමෙම තව වීඩියෝ එකකින් good luck හැමෝටම